තෙරුවන් සරණයි ලෞතර තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තුල ප්‍රතිපත්ති පුරන ගිහි පින්වතුන්ට ගිහි පිරිසට මේ ප්‍රේමය ආදරය ආදී කාරණාවන් ප්‍රතික්ෂේප කරලා තියනවද පිළිකුලනිතුව හෙලා දගලා තියනවද කියන කාරණාව ගැන තමයි අද අපි ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේ කාරණාවන් තුළින් අපිට ධර්මයේ පිළිබඳ ප්‍රවේශයක් ගන්නත් අපි උත්සාහ කරනවා. ඉතින් ලෞතර තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ අපිට දැක ගන්නට පුළුවන් වෙනවා ගිහි ඕදාත වසනා කාමභෝගී පිරිස සහ ගිහි ඕදාත වසනා භ්‍රමචාරී පිරිස කියලා පිරිස් දෙකක්. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරපු මේ ධර්මයේ පිළිබඳ අදහසක් ගත ධර්ම මාර්ගයේ යන පිරිස. ගිහි ඕදාත වසනා කාමභෝගී පිරිස කියලා කියන්නේ ගිහිවත් හඳිමින් ධර්ම මාර්ගයේ හැසිරෙන සෝවාන් සහ සකෘදාගාමී උතුමන් වහන්සේලා. ගිහි ඕදාත වසනා භ්‍රමචාරී පිරිස කියලා කියන්නේ ගිහිවත් හඳිමින් ගිහි ජීවිතය ගත කරමින් භ්‍රමචාරී ජීවිතයක් ගත කරන අනාගාමී උතුමන් වහන්සේලා ගැනයි ඒ සඳහන් කරන්නේ. එතකොට අපිට පැහැදිලිවම පේනවා ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට මේ ගෘහස්ත ජීවිතය ගත කරමින් රැකිය ආරක්ෂා වෙලහෙළඳාම් ගොවිතැන්පත් ආදී කටයුතු සිද්ධ කරමින් Tamanගේ ඒ අඹදරුවන් පෝෂණය කරමින් ධර්ම මාර්ගයේ හැසිරෙන්නට කිසිම බාධාවක් කිසිම තහංචියක් පනවලා නැහැ. ඉතින් මෙතනදී විශාකා උපාසිකාවගේ කතාව අපි ගත්තත් ඒ වගේම බන්දුල මල්ලිකාව ආදී උපාසිකාවන්ගේ සිද්ධි ගත්තත් අනේපිට සිටුමාගේ සිද්ධිය ගත්තත් මේ වගේ සිද්ධි තුල අපිට මේ ගිහි ජීවිතය ගත කිරීම සම්බන්ධව ගෘහස්ත ජීවිතය සම්බන්ධව බෞද්ධ පදනමක් මත කටයුතු කරන ආකාරය ගැන විශේෂ මේ අදහසක් ලබා ගන්නට පුළුවන්. ඒ ගැන අපිට යම්කිසි අදහසක් ඒ තුලින් ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ කාරණා ගැන කතා කරද්දී බුදුදහම තුල මේ ගිහි පින්වතුන්ගේ ප්‍රේම වෘතාන්ත ප්‍රේම කතා පිළිබඳ බොහෝ විස්තර අපිට උකහා ගන්නට පුළුවන්. බොහෝ විස්තර අපිට ත්‍රිපිටකයේ දැක සහ අටුවාවේ දැක ගන්නට පුළුවන්. ඉතින් මේ වගේ තියෙන මේ එක කතාවක් අතර තියෙන හරි ලස්සන සිද්ධියක් තමයි මේ විශාක උපාසකතුමා සහ මේ විශාකාව ගැන නෙවෙයි කියන්නේ විශාකා උපාසිකාව ගැන නෙවෙයි විශාක උපාසකතුමා සහ ධම්මදින්නා කියන මේ තරුණියගේ මේ පෞල් ජීවිතයේ සිදුවුණු හරි ලස්සන රසබර සිද්ධි සමුදායක් තියෙනවා. අන්න ඒ අතරින් මේ අටුවාවේ සඳහන් කරනවා මේ චූල වේදල්ල සූත්‍ර අටුවාවේ මේ විශාක උපාසක සහ මේ ධම්මදින්නාව අතර සිදුවුණු හරි ලස්සන සංසිද්ධියක්. ඉතින් මෙතනදී සඳහන් කරන මේ විශාක උපාසකතුමා කියලා කියන්නේ බිම්බිසාර රජතුමා සමග සෝතාපන්න වෙච්ච උපාසක කෙනෙක් උපාසක ඇත්තෙක්. ඉතින් මේ උපාසකතුමා පළවෙනි වතාවේදී බුදුරජාණන් වහන්සේ හමු වුණු පළවෙනි අවස්ථාවේම සෝතාපන්න වෙනවා. ඒ විදිහට සෝතාපන්න වෙලා තවත් දවසක සකරදාගාමී වෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කරගෙන ගිහිල්ලා තවත් දවසක අනාගාමී භාවයට පත් වෙනවා. ඉතින් මේ අනාගාමී භාවයට පත් වෙච්ච දවසේ මේ කෙනා ඊටාම සංසුන් ගමනින් තමන්ගේ ගෙදරට එනවා හවස් වෙලා. මේ විදිහට ගෙදරට එනකොට මේක දකිනවා මෙයාගේ බිරිඳ වෙච්ච ධම්මදින්නා මේක දැකලා සිරිමැදුරු කවුළුවෙන් මේ දකිනවා මොකද අද මේ විදිහට එන්නේ කියලා කල්පනා කරනවා. අද මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැ. අද වෙනද වගේ නැහැ කියලා දුර තියාම දකිනවා. ඒ කියන්නේ සෝවාන් වෙලා ඉද්දිවත් සකෘදාගාමී වෙලා ඉද්දිවත් මෙයාගේ වෙනසක් දකින්නට බැරි වෙලා තියෙනවා. තමන්ගේ බිරිඳටවත් මේ කෙනාගේ වෙනසක් දකින්නට බැරි වෙලා තියෙනවා. සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී එනකොට මේ ධම්මදින්නාව දොර අරගෙන පඩිපෙළ බැහැගෙන ඇවිල්ලා අත් දෙක දිග අරගෙන යනවා. මෙයාගේ ඇඟේ එල්ලෙන්න යනවා මේ ගෙදරට මේ පැමිණෙන මේ විශාක උපාසක තෙමේගේ මේ විශාක ගෘහපතියගේ ඇඟට පනින්න වේගෙන් දුවගෙන එනවා. හරි ලස්සනට දුවගෙන එන්න ඇති. ඉතින් මේ විදිහට දුවගෙන එනකොටම විශාක උපාසකතුමා වෙන දැනම් මෙයාව බදා ගන්නවා. මෙයාව ආදරෙන් වැළඳ ගන්නවා. ඒ වගේම ඇඟේ එල්ලෙන්න අවස්ථාව දෙනවා. වඩා ගන්නවා. මේ වගේ ප්‍රේමණීය කාරණාවන් සිද්ධ වෙලා තියෙනවා. සෝවන් වෙලා ඉද්දි සහ සකෘදාගාමී වෙලා ඉද්දි. නමුත් අද මේ කිසිවක් නැහැ. අද මෙයා පාඩුවේ සංසුන් ගමනින් තමන්ගේ ගෘහයට මෙයා පැමිණෙනවා. මේ වෙලාවේ කල්පනා කරනවා මොකද දන්නේ නැහැ. මොකක් හරි අසනීපයක්ද දන්නේ නැහැ. හරි කමක් නැහැ කියලා ඉන්නවා බලනවා. ඉතින් මේ වෙලාවේදී ආහාර ගන්න වෙලාවේදී බලනවා. ආහාර ගන්න වෙලාවේදී වෙනදා වගේ ආහාර ගන්නේ නැහැ. වෙනදා නම් මේ තමන්ගේ බිරිඳත් එක්ක එකට ආහාර ගන්නවා. එකට සතුරු සාමීචයේ යෙදෙමින් එකට මේ තමන්ගේ ආහාර පිඟාන බෙදාගෙන මේ දෙන්න එකට තමයි ආහාර ගන්නෙ. ඊටමත් ප්‍රේමණීය විදිහට ආහාර ගන්නවා. කියන සෝතාපන්න වෙලා ඉද්දී සහ සකෘදාගාමී වෙලා ඉද්දී මේ දෙන්න ඒ විදිහට ආහාර අරගෙන තියෙනවා. නමුත් කිසිම වෙනසක් දැකලා නැහැ තමන්ගේ බිරිඳවත් ඒ කියන අවස්ථාවන් වලදීවත්. නමුත් මේ අවස්ථාවේදී අද පැහැදිලි වෙනසක් තමන්ගේ කෑම පිඟාන තමන් අරගෙන පැත්තකට ගිහිලා පාඩුවේ
මේ කෑම එක කන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේදී කල්පනා කරනවා මොකද දන්නේ නැහැ. ඇයි මේ අසනීපයක්ද දන්නේ නැහැ. මේ වගේ කල්පනා කරගෙන ඉඳලා මෙයා හිතනවා හරි මම සිරි මැදුරේදී මම නිදි යහනේදී මේ ගැන විමසන්නම්. එතකොටවත් මට මේ ගැන පිළිතුරක් ලැබෙයිනේ කියලා කල්පනා කරලා ඉන්නවා. නමුත් වෙනදා වගේ මේ ධම්මදින්නාව සමග නිදි යහනට එන්නෙත් නැහැ. ගිහිල්ලා වෙනම තැනක මේ යහනක් හදා ගන්නවා. මේ වෙලාවේදී මේ ධම්මදින්නාව ඇවිල්ලා විමසනවා මොකද ස්වාමීනි අද කියලා විමසනවා මොකද අසනීපයක්ද? එහෙම නැත්නම් ඔබට මේ යම්කිසි පිට ප්‍රාර්ථනාවක් තියනවාද? වෙනත් කෙනෙක් ගැන ඔබට ප්‍රාර්ථනාවක් තියනවාද? වෙන කෙනෙක් ගැන හිත ගිහිල්ලාද කියලා අහනවා. නෑ එහෙම දෙයක් නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට අහනවා එහෙනම් ඇයි කාගේ හරි කේලමක් ඇහුවද? කාගේ හරි මුසාබසක් අහලාද ඔබ මේ විදිහට කටයුතු කරන්න කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා නෑ මම කාගේවත් මුසාබසක් අහලත් නෑ. මේ විදිහට කියනකොට මොකද ස්වාමීනි මේ වෙලා තියෙන්නේ? ඇයි මේ කියලා බොහෝම ශෝකජනක ආකාරයෙන් ඊටමත් ප්‍රශ්නාර්ථ ආකාරයකින් අහනවා. මේ වෙලාවේදී කල්පනා කරන විශාක උපාසකතුමා මේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹීරයි ගැඹුරුයි බැරෑරුම්. ඉතින් මේ බැරෑරුම් ධර්මය මේ කාන්තාවට මට තේරුම් කරලා දෙන්න බැරි වෙයි. තේරුම් කරලා දෙන්න අපහසු වෙයි. නමුත් මේ තරම් මට ප්‍රේම කරන මේ කාන්තාව මේ තැනැත්තිය මම මේ ගැන ප්‍රකාශ නොකළොත් අනිවාර්යයෙන්ම තව සුළු මොහොතකින් පපුව පැලිලා හදවත පැලිලා මැරිලා යාවි. ඒ තරම් මට ප්‍රේම කරනවා. ඒ නිසා මම මේ වෙලාවේදී මේ ගැන පැහැදිලි කරන්න ඕන කියලා සඳහන් කරනවා. මම ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රවිෂ්ඨ වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මේ වෙලාවේදී ඔබ තේරුම් ගන්න මේ ආකාරයට මේ වෙනසක් පේන්නේ මේ ගෘහස්ත ජීවිතයේ යම්කිසි පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන අනාගාමී භවයේදී. එහෙනම් සෝතාපන්න භවයේදීවත් තමන්ගේ කාමභෝගී ජීවිතයට කිසිම වෙනසක් සිද්ධ කරගෙන නැහැ, සිද්ධ වෙලා නැහැ. අඩුතරමේ තමන්ගේ බිරිඳටවත් තේරිලා නැහැ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. මේ සකෘදාගාමී භවයේදීවත් තේරිලා නැහැ. තමන්ගේ සරලව කිව්වොත් තමන්ගේ රැකී ආරක්ෂාදිය සිද්ධ කරලා තියෙනවා නිවැරදිව. තමන්ගේ පුද්ගලික කටයුතු ඒ වගේම තමන්ගේ අඹුසැමි සම්බන්ධතා ආදිය පවා හරියාකාර සාමාන්‍ය විදිහට සිද්ධ කරගෙන තියෙනවා. ඉතින් නමුත් අපි තේරුම් ගන්න ඕන මෙතනදී වර්තමානයේ මේ දේවල් ගැන අපි කතා කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද බොහෝ අවස්ථාවල වැරදි අවබෝධවල වැරදි වැටහීම් වල තමයි අපේ බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් පැවිද්දන්ගේ ප්‍රතිපත්තියට අනුගත වෙන්න යනවා ඇතැම් ගිහි අය. මේ ඉතින් ඒක නිසා පැවිද්දන්ට දේශනා කරලා තියෙන දේවල් පැවිද්දන්ගේ සංඝ සංස්ථාව සඳහා දේශනා කරලා තියෙන දේවල්. ඉතින් මේ දේවල් ගිහියන් තමන්ගේ ජීවිතයට ගලපා ගන්න අවශ්‍ය නැහැ. ගිහියන්ට තියෙනවා ගිහි ජීවිතය ගත කරමින් යන නිවන් මාර්ගයක්. ඉතින් මේ විදිහට යද්දී මේ විශාක උපාසකතුමා මේ ගැන සඳහන් කරනවා. මේ විදිහට ධර්මය පැහැදිලි කරලා දෙනවා. මේ වෙලාවේදී ඊට පස්සේ සඳහන් කරන විශාක උපාසකතුමා සඳහන් කරනවා මගේ ධනය තියෙනවා කෝටි 40ක්. ඔබේ ධනය තියෙනවා කෝටි 40ක්. මේ කෝටි 80ක් ධනය අරගෙන ඔබට පුළුවන් මේ ගෙදර ඒක භුක්ති විඳින්න. මට මවක්සේ හෝ මට සහෝදරියක් වශයෙන් මට උපස්ථාන කරමින් ඉන්න ඔබ දෙන ආහාරයක් මම පරිභෝග කරලා මම ජීවත් වෙන්නම් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා එහෙම නැත්නම් ඔබට යන්න ඕන නම් මේ 80 කෝටිය ධනයත් එක්ක අරගෙන ඔබ කුල ගෙදරකට යන්න. මට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මම ඔබට දියණියක් මට්ටමේ හෝ සහෝදරියක් මට්ටමේ තියාගෙන මම ඔබ දරාගෙන සලකන්නම් කියලා සඳහන් කරනවා. ඉතින් මේ වෙලාවේදී ධම්මදින්නාව කල්පනා කරනවා. සාමාන්‍ය පුරුෂයෙකුට මේ වගේ සිතිවිල්ලක් ඇති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ විශාක තෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරපු ඒ උතුම් වූ ධර්මය ඔබ අනුගමනය කරපු ඒ උතුම් වූ ධර්මය කාන්තාවක් හැටියට අපිට අනුගමනය කරන්න බැරිද? අපිට ඒ කෙරෙහි ප්‍රවිෂ්ඨ වෙන්න බැරිද කියලා අහනවා. මේ වෙලාවේදී කියනවා පුළුවන් ඔබට පුළුවන් කියලා පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ වෙලාවේදී කියනවා මට ඒ ශාසනය තුල පැවිද්ද ලබන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේ වෙලාවේදී මේ ශාසනය තුල පැවිද්ද ලබන්නට අවශ්‍යයි කියලා කිව්වට පස්සේ විශාක උපාසකතුමා බිම්බිසාර රජතුමා හම්බෙන්න ගිහිල්ලා සඳහන් කරනවා ධම්මදින්නාවට පැවිදි වෙන්න අවශ්‍යයි. මට ඒ වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. මට රන් දෝලාවක් ඕනේ. ඒ වගේ මේ රන් දෝලාවේ නග්ගවලා ඇයව ගෞරව සම්මාන සහිතව මුළු නගරය පුරා ඒ නගරය හරහා මේ දෝලාවක මේ එක් කරගෙන ගිහිල්ලා මට මේ ශාසනයට බාර දෙන්න අවශ්‍යයි කියලා විශාක උපාසකතුමා මේ බිම්බිසාර රජතුමාට සඳහන් කරන බිම්බිසාර රජතුමා ඒ කියන කාරණාව ඉෂ්ට කරලා දෙනවා. රන් සුවඳ පැනින් නහවලා මේ විදිහ සියලු සර්වාභරණයන්ගෙන් සරසලා රන් දෝලාවක නග්ගලා මේ ධම්මදින්නාව එක් කරගෙන ගිහිල්ලා පැවිදි කරනවා. ඉතින් මේ පැවිදි කරාට පස්සේ යම් දවසක මේ විශාක උපාසකතුමා මේ ධම්මදින්නා තෙරණින් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න වගේක් විමසනවා. මේ ප්‍රශ්න ටික විමසන ආකාරය ගැන
චූල වේදල්ල සූත්‍රයේදී තාමත් ලස්සනට සඳහන් කරලා තියෙනවා. මෙතනදී නිර්වාණ මාර්ගයේ පිනිසම අහන නිර්වාණය පිළිබඳව නිර්වාණයටම නැමුණු විශේෂ ප්‍රශ්න සමුදායක් තමයි මෙතනදී අහන්නේ. මෙතනදී අහනවා ආර්යාවෙනි සක්කාය කියලා කියනවා. මොකක්ද මේ සක්කාය කියලා කියන්නේ අහනවා. මේ වෙලාවේදී ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේ සඳහන් කරනවා ඇවත් විශාකේනි සක්කාය කියනවා. සක්කාය යනු රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ තමයි සක්කාය කියන්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා එතකොට සක්කාය සමුදය කියන්නේ මොකක්ද? සක්කාය සමුදය කියලා කියන්නේ මේ උපාදානස්කන්ධ පස සමග මේ පවතිනා වූ යම්කිසි චන්දරාගයක් වේද යම්කිසි මේ චන්දරාගය හා නන්දි රාගය සමග ප්‍රතිබද්ධව පවතිනා වූ බැඳී පවතිනා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ඒ කියන්නේ කාම වස්තුන් කෙරෙහි පවතිනා වූ තෘෂ්ණාවද, ඒ වගේම මේ ස්වකීයත්වයක් පවතිනවා කියන සාස්වත වශයෙන් පවතිනා වූ තෘෂ්ණාවද, ඒ වගේම උච්ඡේද වශයෙන් පවතිනා වූ තෘෂ්ණාවද කියන මේ තෘෂ්ණාව තමයි මේ සක්කාය සමුදය කියලා සඳහන් කරන්නේ කියලා. ඊළඟට සඳහන් කරනකොට සක්කාය නිරෝධය මොකක්ද? මීට පෙර සඳහන් කරපු ඒ තෘෂ්ණාවන්ගේ ඉතිරි නැතිවම නැතිවීම ශුන්්‍යතාවය තමයි සක්කාය නිරෝධය කියලා සඳහන් කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට අහනවා එතකොට මේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා. එතකොට මේ ප්‍රතිපදාව ගැන සඳහන් කරනකොට සඳහන් කරනවා මේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී කොට ගත්තා වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා පැහැදිලි කරලා දෙනවා. ඊළඟට අහනවා මේ සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය නම් මේ පංච උපාදානස්කන්ධය සහ මේ උපාදානය කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් එකක්ද කියලා අහනවා. ඉතින් මෙතනදී හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා මේ උපාදානය සහ පංච උපාදානස්කන්ධය කියන්නේ එකක් නෙවෙයි. නමුත් මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව සමග පවතිනා වූ උපාදානය ගැන පැහැදිලි කිරීමක් ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඊළඟට අහනවා සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙතනදී සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක සඳහන් කරනවා. මේ වෙලාවේදී ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේ සඳහන් කරනවා රූපය මම වෙමි කියලා යම් කෙනෙක් හිතනවා නම්, ඒ වගේම මේ රූපය මා කෙරෙහි පවතින, මා තුළ රූපය පවතිනවා කියලා හිතනවා නම්, ඒ වගේම මා කෙරෙහි රූපය පවතිනවා කියලා හිතනවා නම්, මා කෙරෙහි රූපේ පිහිටියේය කියලා හිතනවා නම්, ඒ වගේම වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ කාරණාවන් පහම මේ ආකාරයට මේ සතර ආකාරයකට ස්වකීය ලෙස පවතිනවා කියලා හිතනවා නම් අන්න එතන ඒ ලෙස දරා ගන්නවා නම් ඒ මට්ටමින් පවතිනවා නම් අන්න එතන සක්කාය දිට්ඨිය පවතිනවා කියලා සඳහන් කරනවා. එතකොට මෙතනදී අපි කතා කරා මේ රූපය ආකාර හතරකට. රූපය මම වෙමි, මේ රූපය තුල මම පිහිටියේ, රූපය මා කෙරෙහි පිහිටියේය. මේ ආකාරයට අපි කාරණා හතරක් කතා කරා. එතකොට මේ කාරණා හතර පස් තැනක සඳහන් වෙනවා. ඒ කියන්නේ පංචාකාරයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ රූපය තුල, වේදනාව තුල, සංඥාව තුල, සංකාරය තුල, විඥානය තුල. එහෙමනම් මේ කාරණා හතර ආකාර පහකට සඳහන් කර ස්ථාන පහක සඳහන් කරනකොට ආකාර 20ක් එනවා. මේකට තමයි කියන්නේ 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. ඉතින් මේ විදිහට මේ සක්කාය දිට්ඨිය ගැන මේ වගේ විශාල විග්‍රහයන් සිද්ධ කරගෙන යනවා. මේ සූත්‍රය ඉතාමත් ගැඹුරු විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම මේකෙදි සඳහන් වෙනවා සංඥා වේදිතේ නිරෝධය දක්වා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ගැන විග්‍රහ කරගෙන යනවා. ඊළඟට කොහොමද මේ කියන කාරණාවන්ට මේ අනුගත වෙන්නේ? සංඥා වේදිතේ නිරෝධයට පත් වෙන්නේ කොහොමද? සංඥා වේදිතේ නිරෝධයෙන් නැගී සිටින්නේ කොහොමද? මේ දේවල් ඊටමත් ගැඹුරින් සාකච්ඡා කරගෙන යනවා. ප්‍රශ්න අහනවා ඉවරයක් නැතුව ප්‍රශ්න අහනවා. අවසානයේ ධම්මදින්නා රහත් තෙරණිය සඳහන් කරන විශාකේනි ඔබගේ ප්‍රශ්න ඇසීමේ සීමාව ඔබ ඉක්මවා ගියා. ඔබගේ ප්‍රශ්නවල කෙලවරක් නැහැ. ඔබට ප්‍රශ්න කෙලවර කරගන්න බෑ. නිර්වාණය මෙසියල අවසන් කොට තියෙනවා කියලා නිර්වාණය ගැන පැහැදිලි කරලා අවසානයේ සඳහන් කරන ඔබ යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක ඔබ දරා ගන්න කියලා සඳහන් කරනවා. ඊට පස්සේ විශාක ගෘහපතිතුමා වන්දනා කරලා මේ රහත් තෙරණින් වහන්සේට වන්දනා කරලා සතුටින් එතනින් නික්මිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී සඳහන් කරනවා ධම්මදින්නාව කියලා කියන පඬිතයි වික්තයි විශාරදයි. මේ ධම්මදින්නා තෙරණින් වහන්සේ යමක් ප්‍රකාශ කරා නම් මේක නිවැරදි කියලා මේ කියපු කාරණේ අහලා සඳහන් කරන බුදුරජාණන් වහන්සේ මම දේශනා කරා නම්
මම දේශනා කරන්නෙත් ඔය ටික ඔය විදිහටම තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවස්ථාවේදී විශාක උපාසකතුමා සාදුකාර පවත්වනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බොහෝ චිත්ත ප්‍රමෝදයටපත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී සඳහන් කරනවා මේ ලෞතර තථාගත සම්මා සම්බුද්ධ ශාසනයක් තුල මේ කියන ආකාරයේ මේ නිර්වාණ මාර්ගය තුල ගියපු ගිහි උපාසක ඇත්තෙක් සහ ඒ ගිහි උපාසක ඇත්තාගේ බිරිඳ පැවිදි වෙලා අරහත්ත්වයට පත්වෙච්ච ආකාරය පෙන්වා දෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පැවතුණු හරි ලස්සන ප්‍රේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් නිර්වාණය දක්වා යන ප්‍රේම කතාවක් මම දැකපු හරි ලස්සන සුන්දර ප්‍රේම කතාවක්. මේ ත්‍රිපිටකයේ මම දැකපු අටුවාවේ මම දැකපු හරි ලස්සන සංසිද්ධියක් තමයි ඉතින් මේ වෙලාවේදී අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේමය ආදරය ආදී කතාවන් වලට එරෙහි වෙලා නැහැ. මෙතනදී තියෙන්නේ මේ කියන දේවල් තේරුම් අරගෙන ඊටමත් ලස්සන ගෘහ ජීවිතයක් ගත කරමින් නිර්වාණ මාර්ගී ප්‍රතිපදාවට නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න කියන එකයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි පින්වතුන් තමන් ගත කරන්නා වූ ඊටමත් සාර්ථක ගෘහ ජීවිතය තුල ඔබට පුළුවන් ඒ ගෘහ ජීවිතේ තව තවත් සාර්ථක කරගන්න ධර්ම මාර්ගය තුල ඒ වගේම තමයි නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඔබට පුළුවන්. ඔබට පැවිදි වීමට අවශ්‍ය නම් ඔබට ඒ ධර්ම මාර්ගය තුල යන්නට අවශ්‍ය නම් ඒ සඳහාත් ඔබට අවස්ථාව තියෙනවා මේ ලෝකයේ. ඉතින් ඒ සඳහා මේ ශාසනය තුල ඔබට අවස්ථාව තියෙනවා. ඔබට ගිහි ජීවිතය තුල අනාගාමී බව දක්වාම යන්නට පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ ශාසනයේ ප්‍රතිඵල උපරිමෙන්ම ලබන්න ඔබට හැකියාව අවස්ථාව උපරිමෙන්ම තියෙනවා. ධර්මය අදටත් ජීවමානයි. ශාසනය අදටත් ජීවමානයි. නිර්වාණය අදටත් ජීවමානයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.